ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනය වන අප විසින් මෙහෙයවන ස්පෙෂල් වොකැබ්ලරි ප්‍රෝග්‍රෑම්. එනම් ඉංග්‍රීසි වචනමාලාව සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන සමග ඔබත් එකතු වෙන්න. ඉංග්‍රීසි භාෂාව මුලින් ඉඳන්ම ඉගෙන ගන්න දරුවන්ට වගේම වැඩිහිටියන්ට. අද අපි සරල කතන්දරයක් ඇසුරෙන් ඔබගේ ඉංග්‍රීසි වචනමාලාව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ ඔබගේ ඉංග්‍රීසි වචනමාලාව වචන 5000ක් දක්වා සංවර්ධනය කර දීමයි. මෙම ඉංග්‍රීසි වචනමාලාව මුල සිට සරලව සංවර්ධනය කර ගැනීම මගින් ඔබට චතුරු ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව ලැබෙනවා. දැන් අපි යමු වෙමු අද සාකච්ඡා කරන කතන්දරය වෙත. අදත් අපි ඔයාලට අරගෙන ආවා ලස්සන කතාවක්. මේ කතාවේ නම තමයි The Faithful Collie. විශ්වාසවන්ත කොලි. මේ කතාව ගලාගෙන යන්නේ ජේම්ස් හොග් කියන එඬේරවරයාගේ බලසුරතලා වන කොලි පිළිබඳවයි. එයා පැටවුන් ලැබෙන්න ඉන්න ගැහණු සතෙක්. එහෙමනම් අපි මේ කොලි වටා ගෙතුණු රසවත් කතාවට සවන් දෙමු. ජේම්ස් හොග් was a well-known poet. well-known ප්‍රසිද්ධ poet කවියා. ජේම්ස් හොග් was a well-known poet. ජේම්ස් හොග් ප්‍රසිද්ධ කවියෙක්. But Namuth, he was also a shepherd. Shepherd Endera. But he was also a shepherd. Namuth, ohu Enderayekda una. One night, eka ratriyaka, when he was out with his sheep. Sheep බැටළුවන්. When he was out with his sheep. ඔහු තමන්ගේ බැටළුවන් සමග එළියට ගිය විට it started to snow heavily. Start පටන් ගන්නවා. Started පටන් ගත්තා. Snow හිම. Heavily දැඩි ලෙස. It started to snow heavily. දැඩි ලෙස හිම වැටෙන්න පටන් ගත්තා. ඔහු තමන්ගේ බැටළුවන් සමග එළියට ගිය විට. Knowing that he would have to get his flock in. Knowing දැනගෙන. Flock රැළ. Knowing that he would have to get his flock in. තමන්ගේ රැළ ඇතුළට ගැනීමට සිදුවන බව දැනගෙන Hog whistled for his faithful collie. Faithful විශ්වාසවන්ත. Hog whistled for his faithful collie. Hog තමන්ගේ විශ්වාසවන්ත කොලීට විසිල් ගහලා අඬ ගැසුවා. When she came running to him. come running දුවගෙන එනවා. came running දුවගෙන ආවා. When she came running to him. එයා ඔහු ළඟට දුවගෙන ආපුවාම he told her to get all the sheep. tell කියනවා. told කිව්වා. all සියලුම. he told her to get all the sheep in from one side of the moor. කොලීට කිව්වා සියලුම බැටළුවන් එක් පැත්තකින් ඇතුළට ගන්න කියලා. while අතරතුර he did the same on the other side. ඔහු ඒ දේම අනිත් පැත්තෙන් කරන අතරතුර. off they both went. both දෙදෙනා. went go යනවා. went ගියා. off they both went. දෙදෙනාම ගියා. the shepherd returned much later. much බොහෝ. later පසුව. the shepherd returned much later. එඬේරා බොහෝ වෙලාවකට පස්සේ ආපහු ආවා. bringing with him a sheep he had rounded up. ඔහුත් සමග රැගෙන ආවා ඔහු එකතු කරගත් බැටළුවන්. as there was no sign of the collie. sign සලකුණ. as there was no sign of the collie. කොලීගේ කිසිදු සලකුණක් නැති නිසා he went into his cabin to wait. cabin කුටිය. wait බලා සිටිනවා. he went into his cabin to wait. ඔහු බලා සිටීමට ඔහුගේ කුටියට ගියා. after several hours. after පසුව. several කිහිපයක්. after several hours. පැය කිහිපයකට පස්සේ a painful whine. painful වේදනාකාරී. whine කෙඳිරි ගානවා. a painful whine වේදනාකාරී කෙඳිරි ගෑමක්. and a feeble scratching. feeble දුර්වල. scratch සූරනවා. a feeble scratching heard at the door. වේදනාකාරී කෙඳිරි ගෑමක් සහ දුර්වල සීරීමක හඬක් දොර අසලින් ඇසුණා. rushing out the shepherd saw. see දකිනවා. saw දැක්කා. rushing out the shepherd saw. වේගෙන් පිටතට ආපු එඬේරා දැක්කා that the collie had brought in her share of the flock with not a single sheep missing. bring ගේනවා. brought ගෙනාවා. share කොටස. that the collie had brought in her share of the flock with not a single sheep missing. වේගෙන් පිටතට ආපු එඬේරා දැක්කා කොලි බැටළු රැළෙන් තමන්ගේ කොටස ගෙනවිත් ඇති බවත් එක බැටළුවෙක්වත් අහිමි වී නැති බවත්. then පසුව he noticed that the collie carried something in her mouth. noticed අවධානයෙන් දකිනවා. noticed අවධානයෙන් දැක්කා. carry රැගෙන යනවා. carried රැගෙන ගියා. something යම් දෙයක්. then he noticed that the collie carried something in her mouth.
පසුව කොලි එයාගේ කටේ තියාගෙන යම් දෙයක් රැගෙන යන බව ඔහු අවධානයෙන් දැක්කා. He called her and she came and laid at his feet a newborn puppy. Called her. ඔහු කොලියට කතා කරා. And she came. කොලි ආවා. And laid at his feet a newborn puppy. lay තබනවා. laid තැබුවා. newborn අලුත උපන්. puppy බලු පැටියා. She came and laid at his feet a newborn puppy. කොලි අලුත උපන් බලු පැටියව ඔහුගේ පාමුල තැබුවා. Off she went into the snow again. එයා ආපහු හිම තුලට ගියා. But soon returned with another puppy. Soon ඉක්මනින් another තවත්. But soon returned with another puppy. නමුත් ඉක්මනින්ම තවත් බලු පැටියෙකු සමග ආවා. But as she took this to her master, she fell to the ground and died. Master ස්වාමියා. fall වැටෙනවා. fell වැටුණා. die මැරෙනවා. died මැරුණා. But as she took this to her master, she fell to the ground and died. නමුත් එයත් අරගෙන ස්වාමියා ළඟට යනකොට කොලි බිම වැටිලා මැරුණා. James Hogg knew that although his faithful collie had her puppies in a snowstorm. James Hogg knew. No දන්නවා. knew දැනගත්තා. Although කෙසේ වෙතත්. snowstorm හිමකුණාටුව. James Hogg knew that although his faithful collie had her puppies in a snowstorm. James Hogg දැනගත්තා. ඔහුගේ විශ්වාසවන්ත කොලීට හිමකුණාටුවකදී පැටවුන් ලැබුණත් she had carried out her duty to her master and had brought the sheep safely home. Duty රාජකාරිය. Safely ආරක්ෂිතව. She had carried out her duty to her master and had brought the sheep safely home. තමන්ගේ ස්වාමියාට කළ යුතු රාජකාරිය ඉටු කර බැටළුවන් ආරක්ෂිතව නිවසට රැගෙන ආ බව ජේම්ස් හොග් දැනගත්තා. හොඳයි. ඒ විදිහට කොලීගේ දුක්බර අවසානයත් සමග මේ කතාව අවසන් වෙනවා. එහෙමනම් අපි නැවත වතාවක් සම්පූර්ණ කතාවට සවන් දෙමු. James Hogg was a well-known poet, but he was also a shepherd. One night, when he was out with his sheep, it started to snow heavily. Knowing that he would have to get his flock in, Hogg whistled for his faithful collie. When she came running to him, he told her to get all the sheep in from one side of the moor, while he did the same on the other side. Off they both went. The shepherd returned much later, bringing with him the sheep he had rounded up. As there was no sign of the collie, he went into his cabin to wait. After several hours, painful whine and a feeble scratching were heard at the door. Rushing out, the shepherd saw that the collie had brought in her share of the flock, with not a single sheep missing. Then he noticed that the collie carried something in her mouth. He called her, and she came and laid at his feet a newborn puppy. Off she went into the snow again, but soon returned with another puppy. But as she took this to her master, she fell to the ground and died. James Hogg knew that although his faithful collie had her puppies snowstorm, she had carried out her duty to her master and had brought the sheep safely home. දැන් අපි බලමු මේ කතාව තුලින් අපි ඉගෙන ගත්ත වචන එක පෙළට vocabulary list එකේ. Well known ප්‍රසිද්ධ, poet කවියා, but නමුත්, shepherd එඬේරා, sheep පැටළුවන්, start පටන් ගන්නවා, snow හිම, heavily දැඩි ලෙස, flock රැළ, faithful විශ්වාසවන්ත, tell කියනවා, all සියලුම, while අතරතුර, much බොහෝ, later පසුව, sign සලකුණ, cabin කුටිය, wait බලා සිටිනවා, after පසුව, several කිහිපයක්, painful වේදනාකාරී, whine කෙඳිරි ගානවා, feeble දුර්වල, scratch සූරනවා, see දකිනවා, bring ගේනවා, share කොටස, notice අවධානයෙන් දකිනවා, carry රැගෙන යනවා, something යම් දෙයක්, lay තබනවා, newborn අලුත උපන්, puppy බලු පැටියා, soon ඉක්මනින්, another තවත්, master ස්වාමියා, fall වැටෙනවා, die මැරෙනවා, no
දන්නවා. although කෙසේ වෙතත්. snowstorm හිමකුණාටුව. duty රාජකාරිය. safely ආරක්ෂිතව. හොඳයි. අපි හිතනවා අද අපි ඔයාලට ඉදිරිපත් කරපු the faithful collie කතාවෙනුත් අලුත් වචන ගොඩක් ඔයාලගේ දැනුමට එකතු වෙන්න ඇති කියලා. මේ වගේ රසවත් කතාවකින් නැවතත් හමු වෙමු. මෙවැනි වීඩියෝ නැරඹීම මගින් ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අපගේ ස්ලීට් කැම්පස් YouTube නාලිකාව සමග එකතු වෙන්න. ඔබගේ ඉංග්‍රීසි දැනුම මුල සිට ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අපගේ ආයතනය විසින් මෙහෙයවන ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් with ස්පෝකන් පාඨමාලාව සමග ඔබත් සම්බන්ධ වෙන්න.